ශ්‍රී බුදුහිමියන් හැඳින්වෙන්නේ ගෞතම බුදුහිමියන්ගෙන් අවසන් වරට නියත විවරණ ලැබූ මෛත්‍රිය බෝසතුන් බුද්ධත්වයට පත්වීම ධර්මයේ දැක්වෙන්නේ මේ ආකාරයටයි. බුද්ධ දේශනාවට අනුව මෛත්‍රිය බෝසතුන් මේ වන විට දෙව්ලොව වැඩ සිටින අතර ගෞතම බුදුහිමියන්ගේ සමයේ සිරිවර්ධන නම් කෙළඹි පුත්‍රයෙකුව සිට පසුව පැවිදි බව ලැබූ බවයි ධර්මයේ දැක්වෙන්නේ. අනතුරුව ගෞතම බුදුහිමියන්ගෙන් අවසන් වරට නියත විවරණ ලැබීමෙන් පසු සියලුම පාරමිතා සැපිරු මෛත්‍රී බෝසතුන් මේ වන විට වාසය කරන්නේ තුසිත දිව්‍ය ලෝකයේ බවද ධර්මයේ දැක්වෙනවා. එය සියලුම මහා බෝසතාණන් වහන්සේලාට පොදු වූ ධර්මතාවයක් වන අතර මෛත්‍රී බෝසතුන් නැවත මෙලව උපත ලබන්නේ මිනිසාගේ ආයුෂ වසර 80000ක් වන සමයේ බවද ධර්මයේ සඳහන්. ඒ වන විට දඹදිව බර්ණැස් නුවර සෞභාග්‍යමත් කේතුමති නම් රාජධානියක් වන අතර එය සංක නම් වූ සක්විති රජකෙනෙකු විසින් පාලනය කරන සමයේදී මෛත්‍රිය බෝසතුන් මෙලව පහළ වීමට නියමිතව ඇත්තේ. ඒ සංක නම් සක්විති රජුගේ පුරෝහිතවරයා වන සුබ්‍රහ්ම නම් වූ බ්‍රාහ්මණයාගේ සහ බ්‍රහ්මවතී නම් බැමිණියගේ පුත්‍රයා ලෙසයි. පසුව මෛත්‍රී බෝධිසත්වයන් ගිහිගෙයි වසර 18000ක් ගත කරන අතර සිය භාර්යාව බ්‍රහ්මවර්ධන නම් පුත්කුමරු බිහි කරන දිනේදී සතර පෙරනිමිති දැක ගිහිගේ පිළිබඳ කල්කිරී සියලු සැප සම්පත් අතහැර යාමට තීරණය කරන බවයි බුද්ධ දේශනාවේ දැක්වෙන්නේ. දෙවියන් විසින් මවා පෙන්වන සතර පෙරනිමිති දැක සිය මැදුරේ ඉහළ මහලට ගොස් මෛත්‍රිය බෝධිසත්වයන් ගිහි ජීවිතය අතහැරීමට තීරණය කරන බවද ධර්මයේ සඳහන්. සතියක කාලයක් දුෂ්කර ක්‍රියාවේ නිරත වන මෛත්‍රී බෝධිසත්වයන්ට එතුමන්ගේ ගිහි කල අගබිසෝ විසින් කිරි පිඬු දාණය පූජා කරන අතර එය වළඳා බෝධිසත්වයන් නා බෝධියක් වෙත වැඩම කරන බවද ධර්මයේ දැක්වෙනවා. එවිට උන්වහන්සේ බුදු වීමට දරන උත්සාහය වැළැක්වීමට මාරයා සිය දසවිම්බරක් මාරසෙනග සමග බෝ මැඩ දෙසට පැමිණියද වීරාධික උන්වහන්සේගේ තේජාන්විතභාවය දැක පලා යන බවයි ප්‍රකාශ වන්නේ. එකල මෛත්‍රිය බෝධිසත්වයන් උතුම් බුද්ධත්වයට පත්වන බවද ගෞතම බුදුහිමියන් දේශනා කර තිබෙනවා. මෛත්‍රිය බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වන්නේ අශෝක සහ බ්‍රහ්මදේව යන මහතෙරුන් වහන්සේලා වන අතර අග්‍ර උපස්ථායක සහ ධර්ම භාණ්ඩාගාරික වන්නේ සීහ නම් තෙරුන් වහන්සේ. උන්වහන්සේ වසර 80000ක් වැඩ සිටින අතර මෙම භද්‍ර කල්පයේ අවසන් බුදුන් වහන්සේද එතුමන්ම වනවා. කෙසේ වෙතත් බුද්ධෝත්පාදක කාලයක අප උපත ලබා සිටින බැවින් මෛත්‍රී බුදුහිමියන් වැඩම කරන තෙක් බලන් නොසිට එම අරමුණ වෙත යාමට තවමත් හැකියාව පවතින බවයි ධර්මදර විනයදර හිමිවරුන් සඳහන් කරන්නේ.